හෙල්ලෝ යන් කොහොමද ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ඒට්ලස් නයිට්මෙයා පාර්ට් 1. ඉතින් මචං මේකේ මොකද වෙන්නේ කියලා අපි බලමු. හරිද ගිහිල්ලා. ඉතින් මචං මේක හරි මං කොල්ලන්ගේ ඇකට වැහුණා. යකෝ මූ වැඩි තියාගත්ත ගියපන්කෝ දිවෙනසා ගත්ත ගියපන්කෝ. ඇයි කියනෝ නම් මචං මොකෙක් හරි ඇවිල්ලා කවුරුද දන්නේ මං ඉතින් හරිද මෙයාගේ මචං මේ වයිෆුයි ළමයාවයි මේ මරලා මචං හරිද ඝාතනය කරලා කිඩ්නැප් කරලා පහර ගැනීම නෙමෙයි මචං මර්ඩර් එකක් කරලා හරිද ඊට පස්සේ මචං මේ ඉන්නේ යාගේ බිරිඳ හරිද බලමු මොනවද තියෙන්නේ කියලා ඉතින් මේවල හැංගෙන්න පුළුවන් මචං හරිද ඉතින් මේ මර්ඩර් එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කවුද ආවේ කියලා මේ උඹලා පහලින් කමෙන්ට් එකක් දාන්න පාලයල්ලා හරිද හරි මචං මේ මං කලින් ප්ලේ කරා කවුද යකෝ උඩ තට්ටුවේ යමන් බල ආම්බුලේ වැඩ කවුද යකෝ වෙනම සීන් ලෝකෙට ගිහිල්ලා බා අඩෝ මීන් ලේ පාරවල් යකෝ මගේ ලෝකෙවත් නෑ බං මෙහෙම ලේ පාරවල් ආන්තුවක්කුවක් ගනින් ගේ අඩෝ ඔය ඉතින් බලපංකෝ කැමරා මොනව කරන්න කැමරාව ඉතින් කියන්නේ ඉතින් හෙලෝ අර කවුද බං අර ඒයි where are you ඒයි මේ එනකොට හොඳ නෑ වගේ යම් බලන්න ඔයා කවුද හොරකින් එක හැප්පෙන්න අමඩු ඒ යකෝ බලපංකෝ චූටි ළමයිනුත් කියලා ඔහොම බය කරනවද කියලා බලපන් එලාම් එකක් අදනවා බා මේ මොකද බං මේ මට හිතෙන්නේ මර්ඩර් එක වෙලා බං මොකෙක් හරි උඩ තට්ටුවට ගිහිල්ලා තිනවා අපි බලමු අඩෝ බීන් ලී සපත්තු පාරවල් බං මොකක් හරි වෙලා තියෙනවා මගුලක් ඔරලෝසුව තියෙනවා බං මේක දන්නේ නැහැ අර වැදුනේ අම්මරසී මේකට තමයි හරි අතුරු දාන්න තියන්නේ හරි අඩු මොකද අඬන්න දොර හැංගියන් යකෝ හැංගියන් ආයිත් emotional damn it තොඩි පිහියක් බම් මේකේ ළඟ තියෙන්නේ ඕකෙන් නම් එන්නොත් ආය සදාසොත් තිබා ඒ කියනවා හරි මචං ඔයාලා මේක මේ බලනවනම් හෙඩ්සෙට් දෙකක් හරි මේ හෑම්ෆ්‍රී දෙකක් හරි ගහගෙන බලපල්ලා කණේ ගහගෙන වෙන තැන් වල ගහගන්න එපා කණේ ගහගෙන බලපල්ලා හරි මචං බලපංකෝ ලොක් කරනවනේ බං මුන් එපා වෙනවා මොකද නංගි බුදියගෙන ඉන්නේ එයා එතන අන්සස් දැන් ඉතින් බං අපි මේ වැහිලා ඉන්නේ ජේම්ස් කියන මේ හාදයාගේ ඇඟට මම වැහිලා තියන්නේ හරිද ඉතින් මේ ජේම්ස් කියන හාදයාගේ වයිෆ් තමයි මචං වයිෆ්ගේ නම තමයි ලීසා මේවල මොනවත් නැද්ද මේ ඉන්නේ ජේම්ස් මම වැහිලා ඉන්නේ කෙනාගේ පින්තූරය තමයි අර තිබ්බේ ඇරලා බල අඩ ලොක්ලු කියන්නේ මොකද වෙලා තියෙන්නේ මින්වලයි මොනවත් හොයන්නේ නැහැ නේද මින්වලයි හොයන්නේ බං ඒ දොරේ නැත්තේ අන්න බුලේ වැඩ second floor අපිට මොනවත් නැහැ මොකද්ද බං සීන් ලෝකෙක ඇවිල්ලා මම අතරමං කරාවද්ද බලපන් it is only correct season අනී මන්ද බං මේ පත්තර වල තියෙන මොනවද කියලා මමවත් දන්නේ දැන් තමයි දොර ඇරුනේ මොකක්ද දැන් මේ පත්තරේ බලනකම් මේ දොර වහගෙන හිටපු එක වරින් යකෝ එළියට ඒ අසින් අර දඩ බඩ ගාලා සද්ද බං මං කියන්නේ ගේම් එකේ දොර වලට ගහනවා හරි මචං දැන් උඹලා මේ බෝනි කොයි මාව බය කරන්නේ යකෝ දන ගහලා වැඳපන් මම හොරර් කිං
අන්න ඒක මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න ලැබේ. හරිද? මේ මොකද්ද මේ? මොකක් හරි බං මේ අම්මට සිරි. ප්ලීස් අඬනවා බං. මොකේ ප්‍රශ්නේ? කියන්න අපි විසඳගමු ප්‍රශ්න. අර බලපන් එපා වෙනෝනේ බං. මින්න બોලේ වැඩ. ඩිවෝස් පේපර්. මොකද ඩිවෝස් පේපර්? මොනවා හරි වෙලා තියෙනවා බං. හැංගියා අර්කි දැන් එනවා බං ඔය සද්දෙට සද්ද චුට්ටක් වැඩි කරගන්න මචං හරිද අර්කි එනවා මේකේ මචං මේ සද්ද වැඩි කරගත්තේ නැත්තම් කියලා වෙනවා බං ඇයි කියලා ඇහුවොත් මේකේ එන සද්ද මචං ඇහෙනවා හරිද අර දැක්කනේ අපි ඉක්මනින් යන්න පහළ තට්ටුවට යන්න. හරි. මෙහෙ මොනවද තියෙන්නේ? අපි මෙතන හැංගෙමු. හරිද දැන් එනවා මචං. මෙතෙන්ට. අම්මසි අපිට සුනකෙක් ඉන්නෑ මම මේ ලෝකෙන් ගෙනාපු සුනකයා හරි මචං අර කියන සද්දේ කන පල්ලේ ඇහෙනවා මොකಾದ බං සින්දු දාන්නේ අම්මට සින් බේ කොරියානවා කොහොමද දැන් ගියා නම් ඉවරයි හරි මචං කිලියනවා හරි මචං අපිට මේ සුවප්පුවක් කෑලි හම්බෙලා ඔබ ඇයි බං ඉලම් දාන්නේ උඹලා මොන අපරාධයක්ද බං මේ මේ කවුද බං මේ හරි මචං අපි මේ කුඩු කරලා පහළට ගෙන්න ගමු යස්සනියව පහළට ගෙන්න ගමු මචං උඹලා හිතන් ඇති මම මේ මොකද දැන් කතා නැති කියලා යස්සනීට බය නෙමෙයි මචං මම මේ හඬ වලට හැවුම් කන් දෙන ගමන් ඉන්නේ හරිද ඒක නිසා නැත්තම් මේකට බලපංකෝ අර පිහියේ සයිස් එකයි බං ගහන්නේ ශකබුම් වෙනවා හරි මචං අපි යන් ඕක ඊපස්සෙන් එයා යන්න හෙලෝ එයා අතන ඉන්නවා අපි අතන චෙක් කරේ නෑනේ අපි මෙවල චෙක් කරේ නෑ අඩේ යන්න දීපන් යකෝ මෙවල නෑ අපි මෙතන හැංගිමු යාළුවනි හැංගිලා ඔකි පහළට යද්දි උඩට ගිහින් වැටික් කරගන්න
දෙක්ක ආව හැටි හරි නෝනා ඔයා මේ යන්නකෝ අර කකුල් දෙකේ හැටි බලපංකෝ බං හයියෝ යන්නකෝ අපි මෙතෙන්ට ගිහින් හැංගිලා මේ ඉමු යාළුවනේ හරිද හැංගිලා හිටියේ නැත්තම් මචං ඕක කියනවා මේ කරේ නගින්න අපි කරේ නගින්න කියන්නේ අල්ල ගන්නවා බෙල්ලෙන් අයින්නවා ඉතින් මේ අයිතින් කියන්නේ ඉතින් හරි මචං බලපංකෝ බං මේ ඉන්නේ බං ලීසා හරිද ජේම්ස්ගේ වයිෆ් තමයි ඔය මැරලා දැන් ඉතින් ගේ ඇතුලේ සක්මන් කරන්නේ අර හිටියේ මචං දුව රතු පාට අර පොඩි නයිට් එකක් ඇඳගෙන හිටියේ ළමයි හරිද හරි මචං ලීසා ගියා වාගේ හරි මේක අපි අරගන්න කවුරුත් නෑ මේක දාම් මේකට ඊට පස්සේ අපිට ආම්බුලේ වැඩ උඹ මොකද ඔය බිත්තියේ ඇඳ මොනවද ඇදින්නේ බලමු ගිහිල්ලා මේ ඔයා මේ බොරු මරසි දාගෙන එන්න එපා දරුණු එක්කෙනත් එක්කන් ඔය හැප්පෙන්න එන්නේ ඔය දැක්කනේ බං අම්මරසි නීම්බුලේ වැඩ හරි මචං අපි යන් පහලට අපිට ලැබුණ මත යතිය ඒකින් අපිට කරගන්න වැඩක් තියෙනවා මේ තෙන්ට අඩෝ මින්න වැඩක් මීම්බල්ලි අයියෝ මෙතන බං මොකද්ද බං මේ වෙන්නේ ඈ අඩෝ ලේ අතන ජාලාවක් බල්ලි හැම වෙලාවෙම බං මොකක් හරි ගත්තාම මේ බෙල් එකක් වැදෙනවනේ බං මොකද ඈ මේ ටෙඩි යලත් එක්කම් බං වදේ බං බලපංකෝ දුව මේ අහන්නකෝ මේ ඔයාලා තාත්තට වැහිලා ඉන්නේ මං හරිද අපි කතා කරලා ඉතින් එන්නකෝ එන්න කියපුවාම හරි මචං ඒ කියන්නේ අපි මෙතන හැංගිලා ඉමු හරිද මොකද්ද මම්මි මන් දන්නේ බ අපි මෙතන හැංගිලා බලන් ඉමු ඈ අරි කොහෙද දන්නේ බං ගියේ සද්දේ නම් එනවා ඕකේ පහලට ආපු ගම් මචං අපි යන්නේ උඩ තට්ටුවට ගිහින් මචං පොඩි වැඩක් කරන් තියෙනවා. හරි එයා යනවා. හරි මචං. අර ටීවී එකේ මොකද්ද දන්නේ නැහැ නේ බං ඒ පේස් එක මෙන්න මෙතෙන් තියෙනවා මචං පාස්වර්ඩ් එකක් ගන්න. හරිද? හරි මචං. ඒක දාගත්තා. මේක මෙතනින් බින්දා හැංගුණා. ඔහොමයි බං යක්කු ගෙන්න ගන්නේ. හරිද? හරි මචං ඒ කියනකන් ඔයාලා මේ වීඩියෝ එකට තාම ලයික් කරේ නැද්ද?
ලයික් කරලා නැත්නම් ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. මොකද්ද බං ඉතින් ඔය සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දැම්මා කියලා ඔය ඇඟිලි ටික රිදෙන්නේ නෑනි බං. ඒ හින්දා ලයික් එකක් දාලා සබස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. අරකි ගියාද? ඕකේ ෂුවර් නේ බං වෙලාවකට. ඕකේ එනවා ආපහු හැරිලා බං. මේ පාස්වර්ඩ් එක මචං දාන්න කලින් අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඕකේ පහලට යනකම් ඉමු යාළුවනේ. අපිට තියෙනවා මේ පොඩි දෙයක් හොයාගන්න. මේ මුන් එක්කම් බෑ බං අපිට මේ. අරි ගියා මං හිතන්නේ. හරි අපියා. කවුරුද? හරි මට අපි මේක අරගෙන මුන් මෙතන තියෙන බඩක් ගන්න. හරි මචං මේකට අපි බැජ් එක දාගෙන මෙතන තියෙන අපිට තුවක්කුව හදාගන්න. හරිද? දැන් ඉතින් ආවොත් ඒක ඉවරයි ඉතින්. ආයේ සදා සොත්ති බවන්තු තේ මචං. හෙලෝ හෙලෝ කවුද? කොයිද අම්බෝ වරි යම හැංගි අම්බුදු අම්බෝ අම්බේ අඩු බල්ල බුරනෝ කියන්කෝ අඩ සුපිරි බල්ලින්නේ බා අම්බෝ බං තව චුට්ටෙන් ඉවරයි මේකි මාව මරනවා තව චුට්ටි හරි මචං මේකි ෂේප් එකේ නම් යනවා ආයේ ඉද්ද දන්නේ කඩාගෙන ඕකේ හිටපන් බලන්න මට හිතෙන් උඩ තට්ටුවට ගියා හරි මචං මේක දාලා අපිට පොඩි බඩක් ගන්න හරි මචං අපි මේ කපලා මචං පහලට යන්න පහලට ගිහිල්ලා මෙතනින් දැන් පැන ගන්න තමයි කොල්ලව මේ හීනෙන් පන්නන්න ඕනේ මචං හරිද හීනෙන් අවදි කරන්න අඩෝ දැන් ඕකේ සද්දෙට බං අර කියනවනේ බං කටහපි ගනු පිහි එනු සටනට දැන් උඹ මට ගහන්න දෙන්න කියපන් ඉන්දා ඇද්දුබට ඇද්ද හරි එතනම නේද පිහියක් දාලා දිව්වේ බං ගනි බුලට් එක හරි මචං වෙනම තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ හරි මචං මෙතන ක්‍රෝබාරයක් තියෙනවා ගේම් එක එන්න මචං මේ පුදුම දේවල් තියෙනවා දැන් මෙතන මොනවද නෑනි බං මේ මෙතන අතක් පින්නනෝ බං කෝබාර එක අම්මට සිරි බංකරයක් බං ගිහිල්ලා බලමු ඔය ඉතින් යන්නේ නේ ඕකනේ බෑ කොයි යන්න කොයි අයියෝ දැන් යන්නේ නැද්ද යන්න හරි මචං දැන් මේ බංකරේට මොකද්ද බං මේ බංකරේ ගේ ඇතුලේ බං මේ මොකද්ද බං වෙන්නේ මේ අම්මට සිරි ටෝච් එකක් කොහෙන්ද බං මෙතන මොකෙක් හරි ඇවිල්ලා ගිහිල්ලා තියනවා බං අතන මේ වෙස් මූණකුත් තිබ්බා මට බලන්න බැරි වුණා බං ඒක අම්මට සිරි දෝනි ඉන්නවා බං දෝනි නුඹ කොහිද සිටියේ හරි මචං අන්න අර වෙස් මූණ බං තිබ්බේ අතන මට ඒක බලන්න බැරි වුණා දෝනි ඔතනට වෙලා ඉන්න දෝනි මම යනවා යන්න මේ මොකද්ද මේ මේ නොටිෆිකේෂන් වගේක් තියෙනවා බලපන් ෆයිලුයි නොටිෆිකේෂනුයි දැන් අපිට මොනවද තියෙන්නේ මුද්දකුයි බුලට් එකයි හරි
මොකද මං ඔය තට්ටු කරන්න එපා වෙන වරින්කෝ යන්න ඔය ලොක් කරලා ආයේ දැන් අම්මට සිරියේ ලීසයි දුවයි ඉන්නවා කතා කරලා අන්න බුලේ වැඩ අනේ මේ ඔය දැන් මොනවද කියන්නේ මට දැන් ජේම්ස්ව ගන්න නැද්ද කියන්නකෝ අයියෝ මුම්මි මෙරලවත් බං නිදහසේවත් ඉන්න දෙන්නේ නෑනේ යක්කු බලපංකෝ පට්ට වදේ බං හැබැයි බං මං ආවේ මිනි මැරුම හොයන්නයි මේ ජේම්ස්ව සිහිනෙන් අවදි කරන්නයි හරි මචං මෙතන මේ ෆියුස් එක මේ ඉන්නේ බං ජේම්ස් මේ ඉන්නේ ලීසා හරි කාමරේ වෙනස් වෙලා බං මෙතන මේ පොලිස් ජැකට් යන්නේ තිබ්බේ අර පොලිස් කියලා ගහලා බලමු අඩෝ මේ මෙතන පඩිපෙළ නෑ බං මොකද ඒකට උනේ අපි ළඟ තියෙනවා මුද්දකුයි බුලට් එකකුයි ෆියුස් එක මේකට හරි අඩෝ සතුට යාලා අරටි මැරිලා මචං අඩෝ සිරාවට නටපල්ලා සිරි සුබ නැකත බල්ලා ඇද්දුබට අඩු හරිනේ අමාරුවද අඩේ ඒ කියන අඩු අම්මට සිරි වැටුණා නේද මම හිතුව ඉවරයි කියලා තුවක්කුව තිබ්බ හින්දා හොඳයි ඈ හරි මචං අරකි සකදුන් වුණා බා මම හිතුවේ ඒක මැරලා ඇති කියලා ඒක මැරෙන්නේ නැද්ද බං මේ වෙඩින් ෆොටෝ එකට මචං මුදු දෙකක් ඕනේ හරි මචං මේ මුද්ද දාන්න මේකට ආයි මොනවත් ගන්න නැහැ මේ හැම තැනම වෙනස් වෙලා බං මේ තියෙන්නේ අපි ගිහිල්ලා බලමු මොන යක්කු ඉන්නවද දන්නේ හරි මචං හරි අපි මේ වෙනම තැනකට ඇවිල්ලා තියෙන්නේ බං හරි මචං අඩු අරකි දැකලා අයියෝ දුර අරපන්කෝ සිරිසුබන අම්මට අයියෝ බං මද ඒකකින් බේරුණා ඒක මැරෙන්නේ නැද්ද අඩු කැටි අරගෙන වරින්න මේ අඩු තල්මසෙද්ද බං මේ පරාමලෙද්ද අයියෝ මේ අරගෙන වැරිලා කැටිපොර මන් ළඟ තුවක්කුවක් තිබ්බේ තියෙන්නේ මචං හරිද කැටිපොර අරන් වරිලා හරි මචං මොනවද මේ ඩයිරි එක ලේ වගේ බං ස්කැරි කියලා මට මුගෙන් වැඩක් අඩු සිරාවට ලොක් කරලා පරීක්ෂා කරලා බලන්න තෝරමාළු වෙද්ද බං අනේ මන්ද බං පරාමාළු වෙද්ද මන් දන්නේ නැහැ අඩෝ මින් එකක් බං දැන් දුව බං අඩෝ දුවේ අඩෝ පව් බං ඇත්තටම බං මේකේ මර්ඩර් එකකට අහුණා මිසේ අයියෝ පව් බං ළමයි දැන් මොකද්ද මම මෙතන වෙන්නේ දැන් අයියෝ ගිහිලා බලමු අඩෝ බං මේ ජේම්ස්ගේ කතාව නම් මහ මේ දුකයි බං ඒ දුක මොහොතේ මචං මට කියන්න දෙයක් තියෙනවා යන්න වද හිටි කාලේ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමු උන දැන් මචං ඉතින් දොර ඇරියේ නැත්තම් ඉන්න බැරි තැන තොපි දෙන්නටම වැඩි තියෙනවා හරි මචං අරපන් ඔය දොර හරි මචං හරිද ආවා අපි බලපන් අර මට බය වෙලා බං අර දොරත් ඇරලා බං හරි මචං අපිට ආයේ මොනවත් නැහැ මෙතන මේ තියෙන්නේ අපේ සිහින නිදහස් දොර මචං අඩෝ බං ලීසයි ළමයයි බං මේ අහන්නකෝ ලීසා මේ ජේම්ස් මම මේ හොරකින් කොච්චර හොල්මන් එලවලා තියනවද මේ එන්නකෝ අපි දෙන්න මේ ජේම්ස් එක්කන් කතා කරගන්නකෝ මේ ඉන්නේ මේ අඩෝ
ඉවරයි. ජේම්ස්ගේ හොම්බ ඉවරයි මචං ඈ. ජේම්ස්ගේ හොම්බ ඉවරයි. හරි මචං. කමන්නේ ජේම්ස්. මේ තින්න අපේ නිදහස් දොරටුව යන්. පෙර ගමනේ යන් මචං. හරි මචං කොල්ල හැරෙනවා. මොකද වුනේ? කොල්ලව සිහිනෙන් ඇහැරුවා අපි ඈ. දුව ඉන්නවා. The int. හරි මචං ඉතින් ඔහොම තමයි ගේම් එක ඉතින් හරිද? හරි මචං අපිට මේ නයිට්මෙයා කාඩ් එකක් හම්බුණා. කන්ටිනියු. හරි මචං මේ මොකද්ද මේ chapter 2 preview කියලා කියන්නේ? මේ ගිහිල්ලා බලන්න. මට හිතෙන්නේ Headless Nightmare 2 එකක් තියෙනවා. Don't move. අම්මරසිරියේ මොකද බං No. අයියෝ ගෝතයා පැන්නනේ බං. මොකටද බං පැන්නේ? අයියෝ පට්ටගොඩ අඩෝ Headless Night part 2 අඩෝ මොකද වෙන්නේ? ජා පණින්න තොට පිස්සුද? මොකද බලන්නේ මැසේජ් එක කියලා කන නන්නගෙන Don't move. අඩෝ මේ කනට සිද්ධිය නිපා යකෝ ගෝතයා අයියෝ බලපන් හරි මචං කොමින් සූන් නෙමෙයි Headless Night part 2 ඇවිල්ලා තියෙන්නේ මං ගේන්නම් උඹට හරි මචං ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉතින් මං Headless Night part 2 ගේනවා ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් එහෙනම් ඉතින් ඔයාලා හොරකින් මෙතනින් මතු සම්බන්ධ වෙනවා මචං Headless Night දෙකකින් හම්බෙමු අපි कलुआरे पालुए चमे माया में सत्तु के गहनावा में बही ववे गेडरायन बारे वतुन पारे सहारा गेनी नेक्क समादरे बय हिते दिथावा लगता है ना लाइक एकक दल सपोर्ट एकक देना सब्सक्राइब करला सेट वेला इन सहारा गेमी मतका थिया गन्ना Sahara Gaming SL.